ජංගි සුදා. ඔබ හින try එකක් දෙනවනේ. ඔක්කොම රටේ ඉන්න හොර ගණයෝ ටිකත් එකතු කරගෙන තොගේ ගෑණි හතර වටේ යනවා. තොගේ ගෑණිට කෙලිනවා රවින්ද්‍ර යසස්. උඹලා මට බයයිනේ බං. ඒ නිසා නුඹලා මගේ YouTube channel එක හොරකම් හොඳෙන් වැඩකුත් නැහැ, බැනුවෙන් වැඩකුත් නැහැ. මම මේ කතා කර මගේ මෙහෙවර මම නතර කරන්නෙත් නැහැ. ඉතින් ජංගි සුදා තෝ ෆෝන් එකනේ. උඹලා දෙන්න බැඳපන් ඉරාජ්. ඔබට ගැලපෙන්නේ ඌ. සුදත්ත තිලකසිරි වල් පරයා යකෝ උඹ හරි ජාතකයක් තියෙන එකෙත් තෝත් නපුංසකේ තොගේ ගෑණි හතර වටේ යනවා තොගේ ගෑණිට කෙලිනවා රවින්ද්‍ර යසස් තෝ එහෙම තියාගෙන දිල්කට එන්න කියනවා පඩි පෙළ උඩට තෝත් ෆොන් එක ඒකෙන් අපි මේ දිල්කා සමන් බලිය හොඳයි කියන්නේ තෝත් එකයි ඒකිත් එක තොපි දෙන්නම එකයි හරි ඒකිත් ඕස්ට්‍රේලියාවට ගියා නම් එහි පාඩු ඉන්න ඕනේ ඒක එහෙ ඉඳලා එනවා මෙහෙට උපදෙස් දෙන්න. මෙච්චර කාලයක් රට වනසපු පාදට සක්කිලින්ට. එකගේ වැඩේම මාලිමාවට ගහන එක. බැල්ලියේ දිල්කා. හරි? උඹලගේ ඔය රොටියා වෙනුවෙන් පෙනී හිටින්නේ. ඌනේ අර කොරෝනා කාලෙත් ඇන්ටිජන් එකෙන් හොරා කාපු එක. මේ ආණ්ඩුවේ උන්ටත් ලැජ්ජ නැහැනේ මුගේ නාලිකාවට රිංගනවන්නේ. හරි? මුන්ටත් පණ නැහැනේ. හිරු නාලිකාව වහන්න පණ නැහැ. මුගේ කයිය විතරයි. නමුත් කරන්න දෙයක් නැහැ. හරි පඹයෙක් කියල හරි මුං විතරයි ඉන්නේ හරිද වෙන කරන්න එකෙක් නෑ මේ රට හරි නිසා දිල්කා සමන්බලි කෑනියේ උඹේ පාඩු හිටපන් උඹත් හොඳේ කියක් නෙමේනි උඹ අගමැතිනිට බයිනවා ආප්ප හරිනි කියනවා ජනාධිපතිට බයිනවා හරි උඹ හොඳ එකෙක්ද අර තාත්තා කියාගත් එක තාත්තා කියාගත් එක දැනගන්න ඕනේ තමන්ගේ දුව හදාගන්න හරි මට ජංගි සුදාගේ පැත්ත ගන්න උවමනාවක් නෑ ඌත් ඒ ජාතියෙක් තමයි ඌට සල්ලි එනවනම් ඌ ගූත් කනවා හරි මේ අනුර කුමාර දිසානායක පැරදුනා නම් පහුවදාට සජිත් ප්‍රේමදාසගේ ගෙදර ඇති සුදත්ත තිලකසිරි එදා ඉඳලා අනුරට ගහනවා මාලිමාවට ගහනවා ඒක නතර කරන්න බෑ හැබැයි අනුර මහත්තයෝ ඔයා මේ පක්ෂේ දාලා ගියත් මම නම් දාලා යන්නේ නැහැ මොකද මම මේ පක්ෂයට ඇවිල්ලා තියෙන්නේ හොඳට බලලා මම කාලයක් දේශපාලනය කරා තමයි ඒ කිසිවක් නොදැන මම ගමක උපන්න මිනිස්සෙක් ජීවිතයට මහාන වෙන්න කලින් දේශපාලනයක් කරලා නැහැ ඔය මහාන වුණා පන්සලකට ආවා ඔහේ වෙන්න දේ බලාගෙන දේශපාලනය කරා හැබැයි මම දන්නවා ඔබතුමාලාගේ මේ පක්ෂේ තමයි ඉන්නේ රටට ආදරය කරන මිනිස්සු රටේ වෙනසක් බලාපොරොත්තු වෙන මිනිස්සු ඒ 69 ලක්ෂේ 68 ලක්ෂයක් වෙන්න රාජාංගනේ හාමුදුරුවෝ දායක වුණා හරි ඒ නිසා බය වෙන්න එපා කවදාවත් රාජාංගනේ හාමුදුරුවෝ මේ කන්න මේ පක්ෂේ ඉන්න මිනිස්සු හැර යන්නේ මේ පක්ෂේ නියෝජනය කරනවා හරිද ඒ නිසා ජංගි සුදාගේ ගෑණි සෙට් වෙලා දැන් ගෑණි ඩොලර් වලට සෙට් වෙලා තියෙන්නේ. දැන් ගෑණි මිනිහා දෙන්නම එකතු වෙලා රටේ ඉන්නේ උන්ට බයිනවා. මේ සාමාන්‍යයෙන් මම හිතුවා මේ ජංගි සුදා විතරයි කියලා නෑ. එකට තක්ක තමයි. තවත් ඉන්නවනේ හාල්පාරුවෙක් දමිත් කියන හාල්පාරුවා. හරි? දැන් එකට එකතු වෙලා තියෙනවා. උඹලා මට බයයිනේ බං. ඒ නිසා නුඹලා මගේ YouTube channel එක හොරකම් කරේ. ඉතින් ජංගි සුදා තෝ ෆෝන් එකනේ. හරි? තෝ ඊළඟට උඹ ඉරාජ් උඹලා දෙන්න බැඳපන් ඉරාජ්. උඹට ගැලපෙන්නේ ඌ. ඔබ වගේ මේකෙත් තමයි ඌ. බල දෙන්නම තකට තක. හරි? ත්‍රිසම්. අරුත් ඉන්නවනේ අර දමිත් කියන එකද ඔක්කොම එකතු සම් එකක් දාගනින්න. හරි? සම්බල ඔක්කොම එකයි. බලා හිතනවා නම් ඔන්න 22 අතින් දීලා යවපන් මේ උසාවියට ලෝයස්ලා දාන්න ගියන් අවුරුදු 5කට විතර හිරේ. එතකොට නිින්ද යනවනේ. හරි? ඒ නිසා ජංගි සුදා. උඹ හින try එකක් දෙනවනේ. ඔක්කොම රටේ ඉන්න හොර ගණයෝ ටිකත් එකතු කරගෙන. හරි? මලත් අවුලක් නෑ බං. හරි? ඇති වෙනකන් හිරේ දාලා තියපල්ලා කවදා හරි එළියට එයිනේ. ඒ එළියට ආපු දවස් ඉඳලා පටන් ගන්නෙත් මේක. මේ ලංකාවේ ඉන්න බැරි නම් පිට රටකට හරි ගිහලා මේ භාෂාවෙන් අමතනවා. මට හොඳ කියන එකෙක් හොඳ කියයි බයින් එකේ බනි. හොඳෙන් වැඩකුත් නෑ බැනුවෙන් වැඩකුත් නෑ. මම මේ කතා කර මගේ මෙහෙවර මම නතර කරන්නෙත් නෑ. සා කක්කි සුදා. හරි? උඹෙන් වැඩකුත් නෑ මට දිල්කකින් වැඩකුත් නෑ. තොපි දෙන්නම පුළුවන් නම් බැඳගන්න දිල්කා. උඹට ගැලපෙන්නේ ඔය ඉන්න ඔය සුමුදු කියන්නේ ඒකිව දීලා අර යසස්ත දිල්කාව බැඳගන්න. ඒතර තමයි මම ඔබට කියන්නේ.